ආයුබෝවන් ස්වර්ණවාහිනී මධ්‍යහන පුවත්. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වරාය සේවක වෘත්තීය ක්‍රියාමාර්ගයේ තවදුරටත් දිනකට කෝටි 5ක අලාභයක්. LTTE ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් කැපිටි ගොල්ලෑවේ දරුවන් 269 දෙනෙකුට අධ්‍යාපනය අහිමි වේ. වත් කුඩු නඩු කඩිනමින් විභාගය. නඩු 400ක් වැලිකඩ බන්ධනාගාර මහාධිකරණයට යොමු කෙරේ. ඉස්රායලයෙන් තවදුරටත් ලෙබනනයට ප්‍රහාර. දිවයිනේ අනිකුත් ප්‍රදේශවලට සමගාමීව වන්‍ය දිස්ත්‍රික්කයේද සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා. ජාතික සවිය වැඩපිළිවෙල යටතේ ආරම්භ කර ඇති මෙය ක්‍රියාවට නැගෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික මෙහෙයුම් කමිටුව හරහායි. මෙම වැඩපිළිවෙලට සියලු අංශවල සහාය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මේ වන විටත් උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික සවිය වන්‍ය දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මීට අමතරව ප්‍රදේශීය ආරක්ෂාව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනවා. මෙම ප්‍රදේශවල මෙතෙක් අවධානය යොමු නොවූ ගැටලු සඳහා ප්‍රමුඛත්වය ලබා දීමටයි සැලසුම් කොට තිබෙන්නේ. වවුනියාව දිසා රෝහලට ගිලන් රථයක් ලබා දීම රෝහල් කාර්ය මණ්ඩලයේ පුරපාඩු පෙරවීම සහ ගුරු හිඟට පිළීමක් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම කෙරෙහි මේ වන විටත් අවධානය යොමු වී ඇති බවයි පැවසෙන්නේ. වරාය සේවකින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් වරායේ මෙහෙයුම් කටයුතු දැඩි ලෙස අඩාල වී තිබෙනවා. ඇති වී තිබෙන ප්‍රමාදයන් හේතුවෙන් වරායට පැමිණි ප්‍රධාන පෙළේ සමාගම් වලට අයත් නැව් කිහිපයක්ද ආපසු හරවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද ක්‍රියාත්මක වන්නේ 4 වන දිනටයි. මේ හේතුවෙන් කොළඹ වරාය තුළ සිදුවන ප්‍රති අපනයන කටයුතු වලට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙනවා. වරායේ සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් ප්‍රමාද ගාස්තු වශයෙන් පැයකට ඩොලර් 500ක මුදලක් නැව් වලට ගෙවිය යුතුයි. වරායේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් දෛනිකව වරායට රුපියල් කෝටි 5ක පමණ අලාභයක් සිදුවන බවයි. සේවකින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙන්නේ සිය මූලික වැටුප රුපියල් 3000කින් වැඩි කරන ලෙස ඉල්ලමින්. LTTE ප්‍රහාර හේතුවෙන් සිය නිවාස අතහැර තාවකාලික රඳපුම් මධ්‍යස්ථානවල වෙසෙන කෙබිතිකොල්ලාවේ වැසියන්ගෙන් පවුල් කිහිපයක් යලි සිය මුල් ගම්වලට යාමට කැමැත්ත පළ කර තිබෙනවා. මානව හිමිකම් හා ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ කෙබිතිකොල්ලාවට ගිය අවස්ථාවේ ඔවුන් මේ පිළිබඳව එකඟතාවය පළ කළ බවයි අප වාර්තාකරු පවසන්නේ. ත්‍රිකුණාමලය කට්ටපරිච්ඡාන් සෙල්වනග හමුදා කඳුරට LTTE විසින් මෝටාර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ ප්‍රහාරය එල්ල වූයේ අද පෙරවරු 7:30ට පමණ. LTTE ප්‍රහාරය හමුවේ යුද හමුදාව ආරක්ෂක පියවර අනුගමනය කරමින් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. දෙපාර්ශ්වය අතර විනාඩි 20කට අධික කාලයක් වෙඩි හුවමාරුව සිදු වූ බවයි ආරක්ෂක අංශ පවසන්නේ. LTTE එල්ල කළ මෝටාර් ප්‍රහාර වලින් සිවිල් වැසියෙකු හා යුද හමුදා සෙබළෙකු තුවාල ලැබුවා. ත්‍රිකුණාමලය මානාවේලි මාර්ගයේ ආරක්ෂක අංශ සමාජිකයින් ඉලක්ක කරගනිමින් අටවා තිබූ ක්ලේමෝ බෝම්බයක් සොයා ගැනීමට ආරක්ෂක අංශය සමත් වී තිබෙනවා. කෙටි විරාමයක් ලබා ගන්නට දැන් අප සූදානම් වන්නේ. මධ්‍යහන පත්වලින් විදේශ සහ ක්‍රීඩා තොරතුරු දැන්. ඊශ්‍රායලය විසින් තවදුරටත් ලෙබනනයට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මේ ප්‍රහාර වලින් සිවිල් වැසියන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. ඉන් 15 දෙනෙකුම කුඩා දරුවන් බවත් පැවසෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයට දරුණු ලැබුගිනි තත්ත්වයක් බලපා තිබෙනවා. මේ හේතුවෙන් අක්කර දහස් ගණනක වගා බිම් ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී තිබෙන බවයි වාර්තා වන්නේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්ථාන දෙකකින් ආරම්භ වූ ලැබුගිනි මේ වන විට විශාල භූමි භාගයක් පුරා පැතිර තිබෙන අතර එය මැඩ පැවැත්වීමට ගින්නි වෙන බටින් 1300කට අධික පිරිසක් අනියුක්ත කර තිබෙන බවයි වාර්තා වන්නේ. මධ්‍යහන පුවත්වලින් දැන් ක්‍රීඩා තොරතුරක්. සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 9 වෙනි දිනය අදයි. තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඊයේ දිනයට තරගය නතර කරන විට තම පළවෙනිම ක්‍රීඩා කරන පාකිස්තානු ක්‍රීඩකයින් කඩලු 7ක් දැවී ලකුණු 409ක් ලබාගෙන සිටියා. පාකිස්තානය වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේදී මොහමඩ් යූසුෆ් නොදවී ලකුණු 185යි. ඉන්සමාමුල් හක් ලකුණු 69යි. කම්රාන් අක්මල් ලකුණු 58ක් ලබා ගත්තා. ඒ සමගින් අපගේ මධ්‍යහන පුවත් හිමාවටපත් වන සුපුරුදු පරිදි අදිනේ සජීව වටතුලින් හමුවීමේ බලාපොරොත්තුව සමගින් සමුගන්නවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය සුබ දවසක්.